Balloon Gala. The viewpoint. The viewpoint. Balloon Gala. හොඳයි මේ දෙයියෝගේ බලයත් එක්ක මේ දෙයියන්ට බය නෙමෙයි මේ සියලු කාරණා සිද්ධ වුනේ. හැබැයි මේ සල්ලි බලය කියන එක යට කරමින් විවිධ අවස්ථාවල විවිධ දේවල් කරන්න මේ ආනන්ද දේවගතිවරයා උත්සාහ ගත්තා. ඒවත් අපි ඉදිරියේදී කියන්න බලාපොරොත්තු වෙනවා. දෙයියෝ ගැන එහෙම නැත්නම් ඔය දේවමෑණියෝ ගැන කතා කරන්න ආරම්භ කරපු වෙලේ ඉඳලා දුරකථනට කිසිම ස්පාසුවක් නැහැ. හිතවතෙක් ඉන්නවා අයබෝන්. අයබෝන්. ඔව් මොකද ඔබේ කාරණාව කියන්නකෝ? මාත්‍යා මම ওই දේවාලෙට මට ශරීර ගතලා ওই දේවාලෙට ගියා මාස 3ක්. ඊට පස්සේ ගිහිල්ලා පිදේනි කැපුවා. පිදේනි කැපලා කසායරි යටක් දුන්නා. දැන් මට ලෙඩේ හොඳ නැහැ. ඒ වුණාට එක දවසක් මට කිව්වා ඔය 10ක් විතර සෙනඟතාලේ කිව්වා උඹ මේ පඩිය උඩට නැගලා කියපන් උඹ ලෙඩේ හොඳයි කියලා නොකියුවොත් උඹට දේවමෑණිය දඬුවම් දෙනවා කිව්වා. දැන් මට ලෙඩේ හොඳ නැති වුණාට මං දේවමෑණියන් අර එතන කියපු ප්‍රකාශයට බය පඩිය උඩට නැගලා කිව්වා මම මෙහෙමයි මේ මට මේ ලෙඩක් තිබුණා මේ විශ්වාස ශරීරගත වෙලා දැන් ඒක හොඳයි කියලා කිව්වා. නමුත් මට ලෙඩේ කොහොමවත් හොඳ වුණේ නැහැ. ඊට පස්සේ තවතර ලස්සන කතාවක් තියෙනවා කියන්නේ. ඔය මම ගිය හැම වතාවකම මට ඇහුණා කියනවා මේ දේවමෑණියන් ප්‍රභාකරන් ආරක්ෂා කරන්නේ මම. ප්‍රභාකරන් මට දේවාලෙට එනවා. ඒ කතාව මම හිතන්නේ ඔබතුමාලට කොහෙවත් මේ ඇහිලාදී ඔය කතාවක් මම හිතන්නේ 100ක් ඔතන කියවලා තියෙනවා. ඉතින් ප්‍රභාකරන් ওই මනුස්ස ආරක්ෂා කළාද? එතකොට මහත්තයා මේ ඊපද මම දැක්ක මේ දහනායක හමුදුමකුයි මේ නියෝජ්‍ය පොලිස් අධිකාරියෙකු පත්‍රය ලිපියක් දාලා තියෙනවා මේ ජීවිත ශ්‍රී ලංකාදීපේ. මේ දේවාලෙ දෙන්න මේ දේවාලෙ මේ බොහොම හොඳයි මෙතන මේ වැඩ කරනවා කියලා මෙතන බොරු මේවා එකක් දාලා තිබුණා. එතකොට ඒගොල්ලන් ওই වැඩ කරලා තියෙන මම හිතන්නේ මෙයාගේ මුදල් වලට වෙන්නයි. හොඳයි ඒ තොරතුරුත් අපි ඔබට අනාවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව තව පසු විවරමක් කරා. යතර වාරේ පද්මාවති මැණික ඉන්නවා අයබෝන්. හලෝ අයබෝන්. මම මේ පල්ලෙපැද්දෙන් කතා කරන්නේ. හලෝ. ඔව් කියන්න ඔබේ විස්තරය. මේ මායි තවත් මගේ යාළුවෝ ගියා යාගේ මේ පුතේගේ ලෙඩකටයි මගේ කරදර ටිකටයි මං ගියේ. ඉතින් ගිහිල්ලා ඉල්ලා මේ දේවාලයට ගියා අපි. ඒ ගියාට පස්සේ ඔය ආනන්ද ඔය දේවගතිවරයා කරපු පාහර ඇතින්ස මම සෑහෙන දැනලා කේන්තියෙන් ආවේ තා. ඇයි ඔබට මොකද්ද කරේ? ඔබට කියන්න පුළුවන් මට්ටමින් කියන්න අපි දන්නවා සම්බන්ධ යම් චෝදනාවක් තියෙන බව. ඔබට මොකද්ද කරේ? ඔබේ අත්දැකීම මොකද්ද? අත්දැකීම මේකයි. අපි උදේ පාන්දර එතෙන්ට ගිහිල්ලා ඒගොල්ලෝ කියන විදිහට ඔක්කොම පුදුම වැඳගෙන ගිහිල්ලා අපි පොලිමේ හිටියා. ඉතින් පොලිමේ ඉඳලා ඊට පස්සේ දැන් අපේ බුලක් පන්නු ටික දෙන්න සාත්‍රය අහන්න අපි පොලිමේ ඉන්නකොට දේවගතිවරයා කිව්වා පුළුවන් කෙනෙක් කියලා සාත්‍රය අහන්න කියලා. ඒ ගන්න අපි දැන් හිරවෙලා අපි මැරෙන්නම කිය ඇත්ත වශයෙන්ම කියනනම් මැරුණා තමයි එතන මේ බිමත් ඇදගෙන පැහැල්ලා ගොඩාක් කරදර අපිට වුණා. එයා කියන උත්සාහන්තය ජයගනි කියලා. එතන ඉහාට කරපු වැඩකුත් නැහැ. දෙවෙනි දවසේ අපි දෙන්නකෝ දේවගති මාතාවට මේ පන්රක් බැඳලා. පස්සේ මානුවරට ගිහිල්ලා අපි මේ බෝධිමක නැවතිලා ඉඳලා දෙවෙනි දවසෙත් ආවා. දෙවෙනි දවසේ ආවම ඒ ටිම තමයි අපිට කළේ. ඊට පස්සේ ගෑනු කෙනෙක් ආව මාත් එක්ක මේ එකට එක මේ කතා කරන් දේවගති මාතාට එන්න කියන්න එපා කියලා. මං ගා පුළුවන් දෙයක් කරනවා කියලා. එහෙම කියලා අපි කෑ ගහලා අපේ සෑහෙන විදිහටම දරුවා කරපු දෙයක්වත් නැහැ. පුරාම මිනිස්සු ඇතලා දානවා එළියට මේ එක එකවා කී කියලා.